මගේ ඇස් දෙක දැන් කොහොමත්ම පේන්නේ හදන්නත් බෑ. ඉතින් මට සාමාන්‍ය මිනිස්සෙක් නිදා ගන්නවා වගේ නෙමෙයි මට නිින්ද බොහොම අමාරුවෙන් මම යන්නේ. ඉතින් ඒ යන නිින්ද වෙලාවේදී වුණත් දවසක් දෙකක් බොහොම සුවපත් නිින්දකට ගියත් ඊළඟ දවසේ මම ඉන්නේ සටන් බිමේ. එක්ක පොයින්ට් එක තුවක්කුවක් අතේ තියාගෙන එක්ක බඩ ගන්නවා. නැත්තම් LTT ලයින් එකට පැනලා බංකර් බ්ලාස්ට් කරලා ඒවල සටන් කරනවා. නැත්තම් LTT ත්‍රස්තවාදීන්ට එක්ක විරුද්ධව සටන් කර තවමත් හීනෙන් පවා මට හීන පේනවා හොඳට. මං ජීවිතේ ඇස් දැකපු කෙනෙක් නේ. ඒ දැකපු නිසා මට හීන හොඳට පේනවා. ඒ හීන වලත් මම ඉන්නේ මට නිදා ගන්න බෑ. ඒ තරම් මම අපි රණවිරුව හැටියට කැප කරපු මිනිස්සු කියන එක මම මේ අවබෝධ කරගන්නයි මේ කියන්නේ. අද නිදහසේ ඉන්නවා කියලා හිතන්නේ නැති අපි තුවාල වෙලා කමක් නැහැ පැත්තකට ඉන්නවා කියලා. හැබැයි අපේ ජීවිතයෙන් දන් දුන්න අය එදා ගියා පොළොවට පස් වුණා. අපි තවමත් මේ මහ පොළොව උඩ ඉඳගෙන තවමත් ජීවිතේ එදිනෙදා ජීවිතේවත් අපිට ගත කරගන්න බැරි තත්ත්වයටපත් වෙලාද. නිදා ගන්න නිින්දක් නැහැ තවමත්. එදත් පැය 24ම අවදි වෙලා හිටියා. අදත් පැය 24ම අපිට ඇහැරගෙන ඉන්න වෙලා තියෙන්නේ. ඒ හීනෙන් පවා අපිට මතක් වෙන්නේ මේ රටේ බිහිසුණු ඒ කාල සීමාව, ඒ මහා භයානක LTT ත්‍රස්තවාදීන් කරපු භයානක ක්‍රියාව පිළිබඳව අදටත් අපිට මේ මහ පොළොවේ බේරාගන්නේ කොහොමද කියන එක තමයි අද අපේ හිත තුළ තියෙන්නේ.